ඔබේ අයිඩියා එක වැලිඩේට් කරගන්න පුළුවන් පහසුම සරලම ක්‍රමය තමයි කස්ටමර් ඔබ්සර්වේෂන්ස් කියන්නේ. මම මේක ඔබට උදාහරණයකින් විස්තර කරන්න. ඔබේ ව්‍යාපාරික අදහස අලුත්ම තේ වර්ගයක් වෙළඳපළට හඳුන්වා දෙන්න නම් ඔබ මුලින්ම කරන්න ඕන දෙයක් තමයි සුපර් මාකට් එකකට ගිහිල්ලා පාරිභෝගිකයෝ දැනට තේ ගන්නෙ කොහොමද? ඒගොල්ලෝ ෂෙල්ව් එකේ තියෙන පැකට් එක දැක්කම අතට ගන්න තැන ඉඳලා ඒ පැකට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම නැත්නම් පැකට් එකේ මිල අනුව ඒගොල්ලන්ගේ බයින් බාස්කට් එකට එහෙම නැත්නම් කාට් එකට මේ ප්‍රොඩක්ට් එක දාගන්න ඩ්‍රයිව් වෙන්නේ මොනවද? ඒ දේවල් ඔබට ඈත ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබ මේක කඩවල් වලට දානවා නම් සාමාන්‍ය කඩේකට ඇවිල්ලා තේ පැකට් එකක් මිලදී ගන්න පාරිභෝගිකයෙක් එයාගේ ඒ බයින් ජර්නි එකේදී මුදලාලිගෙන් පැකට් එක අතට ගැත්ත තැන ඉඳලා එයා ඒක මිලදී ගන්න තැන වෙනකන් එයාගේ කන්සියුමර් බිහේවියර් එක කොහොමද කියලා ඔයාට ඔබ්සර්ව් කරන්න පුළුවන්. කස්ටමර් ඔබ්සර්වේෂන්ස් ඇතුලේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට අමතරව කම්පිටිටර්ගේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ත් එක්ක බිහෙව් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඒ දැනුම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පර්ෆෙක්ට් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ගේන්න.